අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි හදන්නේ හරිම ඉක්මනට හරිම රසට හදාගන්න පුළුවන් ස්නැක් එකක්. මේක තේ වෙලාවට පොඩි බඩගින්නකට විතරක් නෙවෙයි පාටියකට උනත් නීමට ගැලපෙනවා. අපි මේකට කියන්නේ ක්‍රිස්පි බ්‍රේන් බෝල්ස් කියලා. මේක හදන්න ඕන කරන දේවල් අපේ කුස්සියේ නිතරම තියෙන දේවල්. එහෙනම් අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා හාල් පිටි කෝප්ප භාගයක්, කඩල පිටි කෝප්ප කාලක්, පාන් පිටි මේස හැන්දක්, කහකුඩු තේ හැන්දෙන් කාලක්, ලුණු, වතුර කෝප්ප එකමාරක්, බටර් මේස හැන්දක්, බැද ගන්න අවශ්‍ය තරම් තෙල්. මෙන්න මේ ටික විතරයි අපිට මේක හදන්න ඕන වෙන්නේ. හරි, දැන් අපි හදන්න පටන් ගමු. මුලින්ම අපි මේ වගේ භාජනයක් අරගෙන ඒක ලිපේ තියන්න කලින් හාල් පිටි කෝප්ප භාගයයි, කඩල පිටි කෝප්ප කාලයි, පාන් පිටි මේස හැන්දයි, කහකුඩු ටිකයි මේ විදිහට එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ලිපේ ගින්දර අඩුම මට්ටමට දාලා විනාඩි 3ක් විතර මේ පිටි ටික බැද ගන්න. මෙතනදී ඔයා මතක තියාගන්න මේක පාට වෙනස් වෙනකම් බදින්න එපා. හොඳ සුවඳක් එනකොට නැවතුවා නම් හරි. දැන් ලිප ඕෆ් කරලා මේ මිශ්‍රණය සම්පූර්ණයෙන්ම නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳටම නිවුනම රසායනික ලුණු එකතු කරලා ආයෙත් සැරයක් කලවම් කරගන්න. හරි, ඊට පස්සේ අපි මේ විදිහට මේකට වතුර කෝප්ප එකමාරක් එකතු කරලා කිසිම ගුලියක් නැති වෙනකන් හොඳට දී කරගන්න ඕනේ. දැන් ආයෙත් ලිපේ ගින්දර අඩුවෙන් දාලා මේ බැටර් එක උක්කු වෙනකන් දිගටම ඇදි ගන්න. බලන් ඉද්දිම මේක උක්කු වෙලා එනවා පේනවා. මේ විදිහට මේක ටිකක් උක්කු වෙලා එනකොට අපි මේකට බටර් මේස හැන්දත් එකතු කරගන්නවා. බටර් දැම්මම මේකට හොඳ රසකුයි සුවඳකුයි එකතු වෙනවා. මේ වගේ දිගටම හැදිගාද්දි වතුරෙන් දීලා භාජනයේ නොඇලෙන ඩෝ එකක් හැදෙනවා. අන්නේ පදමට ආවම ලිප ඕෆ් කරලා ඩෝ එක අතින් අල්ලන්න පුළුවන් ගානට නිවෙන්න තියන්න. හරි, දැන් මේ විදිහට අත් දෙකේ තෙල් ටිකක් ගාගෙන මේ ඩෝ එකකින් පොඩි පොඩි ප්‍රමාණ අරගෙන මේ වගේ බෝලා හදා ගන්න ඕනේ. දැන් අපි හදාගත්ත මේ බෝල ටික ගැඹුරු තෙලේ බැද ගන්නයි තියෙන්නේ. තෙල් ටික හොඳට රත් වුණාම ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට අඩු කරලා හදාගත්තු බෝල ටික එකින් එක තෙලට දාගෙන රන්වන් පාට වෙනකම් බැද ගන්න. මෙහෙම බදිද්දි ගින්දර වැඩි කළොත් උඩින් කර වෙලා ඇතුළ අමු වෙනවා. ගින්දර අඩු වැඩි වුණොත් තෙල් උරා ගන්නවා. ඒ නිසා මේ ගින්දර ප්‍රමාණය පාලනය හරියටම බලලා කරගන්න ඕනි දෙයක්. හරි, දැන් අපි හොඳට බැදගත්ත බෝල ටික තෙලෙන් අයින් කරගත්තා. අන්තිම පියවර තමයි මේක තවත් රසවත් කරන එක. මේ උණුසුම් බෝල ටිකටම ඔයාලා කැමති විදිහට රසායනික ලුණු ටිකක්, මිරිස් කුඩු ටිකක් වගේ එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඔන්න අපි පොඩි වෙලාවකින් රසම රස ක්‍රිස්පි බ්‍රේන් බෝල්ස් හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක ගෙදරදී හදලා බලන්න ඕනේ. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.